මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දාණය ධර්ම දාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ධර්ම දාණය. අර මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අර සන්තිස කියලා ඇමතිවරයෙක් හිටියා. ඔය සන්තිස ඇමතිවරයා මේ කොසල් රජුරුවන්ගේ ඇමති කෙනෙක්. ඉතින් මේ සන්තිස ඇමතිවරයා මහත්තයෝ මේ කොසල් රජුරුවන්ට විසඳන්න බැරි ප්‍රාන්තික ප්‍රශ්නයක් තිබ්බා යුද්ධයක්. මේක විසඳන්න බැරි තැන කොසල් රජුරුවෝ කියනවා මම මේ රාජ්‍යය සුමානෙකට දෙනවා. සියලුම රජ සම්පත් මගේ අන්තපුර බිසවරු පවා මම දෙනවා කාට හරි මේක විසඳන්න පුළුවන් නම් කියලා. ඔය සන්තිස්ස කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා මෙයා ගිහලා සම්පූර්ණයෙන්ම විසඳලා ඒගොල්ලන්ගේ බලය එහි පවත්වලා එනවා. දැන් ආවට පස්සේ කොසල් රජතුමා කිසිම අකමැත්තක් නැහැ. සන්තිස්සට රජකම බාර දෙනවා. ඔටුන්න සිංහාසනයේ සියල්ලම දැන් සුමානය සන්තිස්ස තමයි රජුරෝ. සන්තිස්ස කල්පනා කරනවා දැන් මට සුමානයේ රජකම තියෙන්නේ. මම සුමානෙන් උපරිම ඵලය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ කාම සම්පත් පැත්තෙන් යාට ගන්න තියෙන උපරිම ඵලය ගන්න ඕනේ කියලා මෙයා ඒ අන්තපුර බිසවරු කාම රාග ඔය හැමදේම වඩනවා සුමානෙන් මාත්‍ය. දැන් අන්තිම දවසේ හිට යා රජකම දෙන්න ඕනේ. අද රැය රජකම දෙන්න ඕනේ. එයා දැන් එනවා මේ මගුල් වේනෙට ගිහිල්ලා බිසවරු එක්ක සතුටු වෙලා එයා එනවා බීමත් වෙන්නේ. නමුත් බීමත් වෙනකොට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙහෙම වඩිනවා ඉස්සරහා පාරේ. නමුත් මෙයා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුමත් බුදුරජාණන් වහන්සේ දැක්කාම එතාගෙන් බහිනවා. නමුත් මෙයා එතාගෙන් බැස්සෙවත් නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ බීමත් හිටියේ. නමුත් එතාගෙනුත් බහින්න නැතුව බුදුරජාණන් වහන්සේ පහු කළේ යනකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පිටිපස්සේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මේ මහණෙනි ඔය යන සන්තිස හෙට උදේ වෙනකොට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු ගණන් මාස ගණන් කැලවල් වල භාවනා කරලා අපිට තාම සෝවන් වෙන්නවත් බැරි වුණා. මේ බීලා ඇතෙක්ගේ පිට යන මිනිස්සෙක් කොහොමද හෙට උදේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නමක් යම් ප්‍රකාශයක් කළා නම් ඒක වරදින්නේ නැහැ. ඒ නිසා හෙට උදේ වෙනකන් ඉවසන්න කියලා. නමුත් මාත් දැන් සන්තිස රජමාලිගයට ගිහිල්ලා අන්තිම දවසේනේ පුළුවන් තරම් එයා කැමැතිම බිසවත් ගෙන්නගෙන පුදුමාකාර විදිහට සතුටු වුණා. නමුත් කොහොම හරි මේ බිසව එකපාරට මැරිලා වැටෙනවා. ඒ කියන්නේ පපුව අමාරුවක් හැදෙන්නේ නැති ඉතින්. මැරිලා වැටුනහම මෙයාට දරා ගන්න බෑ. මොකද මෙයා සතුටම කරපු බිසවයා. මෙයාට කරගන්න දෙයක් නැහැ. වේදනාවෙන් මහා දුකකින් පිරලා මහත්වෝ කෙලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට. හිතපු දෙයක් නෙමෙයි. තාම අර වෙරි මතේවත් ගිහිල්ලා නැහැ යාළුවා. ඒතර බුදුරජාණන් වහන්සේ යාට ධර්මයක් දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ මේ රූපයේ අනිත්‍යභාවය. අපි කොච්චර ආසාවෙන් යමකට බැඳුනත් ඒ ආසා කරන දේවල් අනිත්‍යභාවයට පත් වෙන නිසා අපි ඒවාට බැඳෙන ප්‍රමාණයට අපිට දුක සකස් වෙනවා කියලා. නමුත් මේක අහනකොට මහත්වෝ මෙයා රහත් වෙනවා. දැන් ඉතින් රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයා රහත් වෙලා එයත් මැරෙනවා. එයත් මැරෙනවා. එයත් පපු යමාරෝග වගේ මොකක් හරි වෙලා එයත් මැරෙනවා. මරණාම බුදුරජාණන් වහන්සේ රජතුමාට කියනවා මෙයාව ආදාහනය කරලා මෙයාගේ ධාතුන් වලින් සෑයක් බඳින්න කියලා. දැන් මේක කරලා ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා අහන්නේ මේ ගිහි කෙනෙක් මැරිලා ඇයි මේ සෑයක් බැඳේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගිහි කෙනෙක් නෙමෙයි එයා ආර්යයන් වහන්සේලා අතර කෙනෙක්මයි සන්තිස රහත් වෙලාමයි පිරිනිවන් පෑවේ කියලා. නමුත් රාජයින්දුම පිටින්ම තමයි පිරිනිවන් පෑවේ. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි මෙයා මේ විදිහට වෙන්න හේතුව කියලා. ඒතර මාත්‍ර මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කියන්නේ ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000 ආයුෂ තියෙන කාලේ මහත්යෝ මෙයා හන්දියක කඩයක් කරපු කෙනෙක්. ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. අහලා මෙයාට ඒක හොඳට දැනුණා. දැනුණත් එයාට මේ මාර්ගය තුල යන ශක්තියක් තිබ්බේ නැහැ. මෙයා බණ අහලා අර හන්දියට ඇවිල්ලා එයාගේ ව්‍යාපාරේ කරන ගමන් ඒකට අවුරුදු 20000ක් නේ ආයුෂ. ඔය අවුරුදු 20000න් අපි කියමුකෝ අවුරුදු 15000ක් කියලා. ඔය අවුරුදු 15000ම කලේ මහත්වෝ අතන කඩේ වෙලඳන් කර ඉන්න ගමන් අර තුම්මන් හන්දියේ එහාට මෙහාට යන වාහනේ ඔක්කොම නවත්ත කියනවා අන්න බුදුරජාණන් වහන්සේ අතන ඉන්නවා ගිහිල්ලා බණ අහන්නේ කියලා. නමුත් අර පාර යන්නේ දන්නේ නැහැ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නවා කියලා. නමුත් මෙයා අවුරුදු ඔය 15000 වගේ කාලෙක ඕක තමයි කළේ. වෙන දෙයක් කළේ නැහැ. සීලය ආරක්ෂා කරගෙන අර මිනිස්සුන්ට පාර කිව්වා. ඒ පාර හොයාගෙන ගියා වූ 10 ගාණක් මිනිස්සු රහත් වුණා. සමහරව අනාගාමී වෙනවා. සමහරව සකෘදාගාමී සෝවාන් ඵලයටපත් වුණා මහත්තයෝ. නමුත් මෙයාට මුකුත් කරගන්න බැරුව ගියා. නමුත් මෙයා මෙතන වයසට ගිහිල්ලා මැරුණා. ඔය මැරිලා දිව්‍ය තලයක ඉඳලා තමයි ඔය උතෙන්ට ආවේ මහත්තයෝ. ඒ කියන්නේ එයා පරිපූර්ණ කරලා තිබ්බේ අතනදී අර සීලය අර අප්‍රමාණ පිරිසකට ධර්ම දානීය බෙදා දීමේ කුසලය. ආනිසංස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය මේ සම්මා සම්බුද්ධ ඔය ශාසනය තුල ඔය බීමත්ව හිටිය කෙනෙක් මේ රහත් භාවයටපත් වුණ අවස්ථාව. ඔව්. ඉතින් ඒ නිසා මාත්‍යෝ ඒක පෙර යාගේ ධර්ම දානමේ කුසලමේ තමයි. ඒ කියන්නේ ධර්ම දානය කියන දේ ගොඩක් වටිනවා. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම දානයම තමයි ශ්‍රේෂ්ඨම දානය කියලා සියලු දානයන්ට වඩා. ඒ නිසා මේ ධර්මයේ පැත්තෙන් කෙනෙකුට ඒ සැනසෙල්ල ලැබලා දෙනවනම්
ඒක මහත්ය අපිට මේ ජීවිතේ වගේම කවදා හරි දවසක අපිට නිවන් අවබෝධ කරගන්න මහා ශක්තියක් වෙලා එකපාරට නැගී හිටිනවා. ඒ සම්තිසට ඒ ශක්තිය තමයි නැగిලා හිටියේ. ඒ නිසා මේ ඒක ධර්ම දානයක් හැටියට ඒකයි බල කරන අපි මේ සුසු විදියට කරනවා. ඒක කරලා දෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට කවදා හරි හේතු වෙනවා. නෑ සර්. ධර්මයේ අහන්න කැමතිම දෙයක් තමයි දෙන්නේ. නෑ ධර්මයේ පුදුමයි සස්සායනස වෙන්නේ මොනවද අහන්න හිතෙන්නේ. ඒ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒක නැතුව මේ කියන කෙනාගේ අපේ ආශ්චර්යය නෙමෙයි. ඒක ධර්මයේ ආශ්චර්යය. ධර්මයේ ආශ්චර්යය එච්චර ගැඹුරු දේවල් තියනවාද කියලා හිතන්න. එහෙමයි. ධර්මයේ ආශ්චර්යය ඒ ධර්මයේ ආශ්චර්යයට දෙවියනුත් උපකාර කරනවා. දැන් බණ කියනකොට දැන් අපි විතරක් නෙමෙයි බණ අහන්නේ. හුඟක් වෙලාවට. ස්ථානයේ පිරිසුදු නම් අරමුණක් පිරිසුදු නම් බණ අහන්නා කෙනත් සිල්වත් නම් බණ කියන කෙනත් සිල්වත් නම් මහත්යෝ තව අප්‍රමාණ පිරිස් බණ අහනවා. තව අප්‍රමාණ පිරිස් බණ අහනවා. දෙවිවරුත් බණ අහනවා දෙවියන්ගේ දිව්‍ය සෝතෝස්සේ. ඒ වගේම ওই පින්නට කැමති പ്രേත කොටස් ඉන්නවා. පරදත්ත රූප ජීවි പ്രേත කොටස්. ඒගොල්ලොත් ඇවිල්ලා අපි බණ අහනවා වගේම පැදුරු වෙලාගෙන බණ අහනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ කියන දෙයට කවුරුත් ප්‍රියයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ප්‍රිය දේ තව කෙනෙකුට අහන්න සලස්සන්න කියලා.